ඔන්න අද ඔයාලට මම ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතන මම අහපු කතාවක් කියන්න තමයි මේ ලෑස්ති. මම ස්විච්චා සංවිධානවල වැඩ කරනවා. ඉතින් ඒ අවස්ථාවක අපේ කළමනාකාරතුමියක් කියපු කතාවක් තමයි මම මේ කියන්නේ ඔයගොල්ලන්ට. මේකින් උපදෙසක් ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඔයගොල්ලන්ගේ ජීවිතේට ගනී කියලා. මොකද ගොඩක් අය මගෙන් අහනවා මේව කරන්නේ කොහොමද, කොතනින්ද පටන් ගන්නෙ, කොහොමද කරන්නේ, ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපිත් තාම පටන් ගන්නම විතරයි ගොඩාක් තාම යන්න තියෙන ඉදිරියට. මම හිතනවා මේ වගේ දේවල් නිසා ඔයගොල්ලන්ට ඉදිරියට යන්න පහසු වෙයි කියලා මම මේ කියන කතාවෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් නම් එතුමිය හම්බ වෙන්න අම්මා කෙනෙක් ඇවිත් තියෙනවා. එයාගේ මහත්තයා නැති වෙලා මට මතක විදිහට ඒ කතාවේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ අම්මට. ඉතින් ඒ අම්මට රස්සාවක් කරගන්න බෑ. දරුවෝ දෙන්න දාලා යන්න කෙනෙක් නැහැ. ඒක නිසා අයිට අමතරව දරුවෝ ඉස්කෝලේ ගිහින් එනකොට අම්මා ඉන්න ඕනි. ඒ ප්‍රශ්නේ තමයි තිබුණේ. ඉතින් කල්පනාකාරතුමිය කතා කරගෙන යනකොට මෙතුමිය අහලා තියෙන මුකුත් රස්සාවක් කරගන්න බැරි නම් ඔයාලට පලා ටිකක් හොයාගන්න බැරිද කියලා. ඊට පස්සේ මේ අපේ කළමනාකාරතුමිය කියලා තියෙනවා පුළුවන් නම් පලා ටිකක් හොයාගෙන අපේ ආයතන වලට අරන් එන්න. අපි හැමෝම ගන්නවා පලා ජාති ගමේ දේවල් කියලා. ඊට පස්සේ මේ කාන්තාව ගමේ තියෙන තමන්ගේ වත්තේ තියෙන පලා ජාති එකතු කරගෙන අරන් ඇවිල්ලා තියෙනවා මේ ආයතන වලට. ඊට පස්සේ මෙයාගේ පලා ජාති ඔක්කොම විකිණලා තියෙනවා. මෙයා දැන් සතියකට දෙපාරක් තුන් පාරක් මේ පලා ජාති අරන් එනවා. මෙයා සාමාන්‍යයෙන් සෑහීමකටපත් වෙන්න මුදලක්, ඒ කියන්නේ සෑහීමකටපත් වෙන්න පුළුවන් මුදලක් හොයා ගන්නවා. ඊට අමතරව දැන් රට කජු පැකට් කරලා පොප්කෝන් පැකට් කරලා තරංගවිල් විකුණගෙන ආදායමක් ගන්නවා. ඉතින් මොනවා හරි දෙයක් කරලා මිනිස්සෙකුට ගොඩ යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදා වේල හොයාගෙන කන්න ඔළුවට අදහසක් දාගන්න පුළුවන් වෙයි මේ කතාවේ මම හිතනවා. ඉතින් ඒ කාන්තාව වගේ ඔයගොල්ලන්ටත් ගමේ තියෙන දෙයකින් හරි මොන හරි දෙයක් කරගෙන එහෙමත් නැත්නම් අපි සාමාන්‍යයෙන් කියනවනේ මොනවා හරි දෙයක් කරන්න ගියොත් සල්ලි ඕනේ, දැනුම ඕනේ කියලා. සාමාන්‍යයෙන් කවුරුතර කල්පනා කරොත් කරන්න බැරි දෙයක් නැහැ. මොන දෙයක් කරලා හරි කීයක් හරි හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ කතාව ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ දන්න මේ වගේ කතා ඇති, සත්‍ය කතා ඇති ඒව දන්නවා නම් මේ වීඩියෝ එකකින් කමෙන්ට් කරලා යන්න. කවුරු හරි අදහසක් ගත්තොත් මේකෙන් ජීවිතේට අර්ථයක් ගත්තොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න.